පිනෝකියෝ එකමත් එක කාලෙක ඉතාලියේ කුඩා ගමක ජෙපෙටෝ නම් ඉතා දක්ෂ මහලු වඩු කාර්මිකයෙක් හිටියා. ඔහු ලීයෙන් බෝනික්කන් හැදුවා. ජෙපෙටෝට අවශ්‍ය වුණේ තමන්ටම කියා පුතෙක් ලැබීමටයි. එක් දිනක් ඔහු ලස්සනම ලී කැබැල්ලක් ගෙන පුංචි පිරිමි ළමයෙකුගේ හැඩයට රූ කඩයක් හැදුවා. ඔහු මේ රූ කඩයට පිනෝකියෝ කියා නම් තැබුවා. එදා රෑ අහසින් බැසා නිල් හිසකෙස් ඇති සුරංගනාවියක් ජෙපෙටෝගේ කැමැත්තට ඇහුම්කන් දී පිනෝකියෝට ජීවය ලබා දුන්නා. පිනෝකියෝ, ඔබ නිර්භීත, අවංක හා කීකරු පිරිමි ළමයෙක් වුවහොත් මම ඔබව සැබෑ පිරිමි ළමයෙකු බවට පත් කරන්නම් කියා සුරංගනාවිය පොරොන්දු වුණා. ඇය කතා කරන පරවියා පිනෝකියෝගේ හෘද සාක්ෂිය ලෙස ඔහුට උදව් කිරීමට පත් කළා. නමුත් පිනෝකියෝ ඉතාමත් දඟකාර විය. ඔහු ඉපදුණු විගස ජෙපෙටෝට කීකරු නොවි නිවසින් පැන ගියා. ජෙපෙටෝ තම එකම කබාය විකුණා පිනෝකියෝට පාසල් යාමට පොතක් අරන් දුන්නා. එහෙත් පිනෝකියෝ පාසලට නොගොස් බෝනික්කන් නාට්‍ය බලන්න ගියා. නාට්‍ය ශාලාවෙන් පිට වූ පසු ඔහුට ඔහුගේ රන්කාසි වංචා කරගත් කපටි නරියා සහ පූසා හමු වුණා. පසුදින සුරංගනාවිය පිනෝකියෝව බේරාගත්තා. ඇය ඔහුගෙන් ප්‍රශ්න කරන විට පිනෝකියෝ දිගින් දිගටම බොරු කිව්වා. පිනෝකියෝ බොරු කියන සෑම අවස්ථාවකදීම ඔහුගේ ලී නාසය දික් විය. ලැජ්ජාවටපත් පිනෝකියෝ නැවත කිසිදා බොරු නොකියන බවට සුරංගනාවියට පොරොන්දු වුණා. නමුත් ටික දිනකින්ම ඔහු යහපත් මාර්ගයෙන් පිටපැන කිසිදු වගකීමක් නැති සෙල්ලම්බඩු දූපතට ගියා. සෙල්ලම්බඩු දූපතේදී දඟකාර ලෙස හැසිරෙනු සියලුම ළමයි බූරුවන් බවට පත් වුණා. පිනෝකියෝත් බූරුවෙක් බවට පත් වී වෙළඳෙකුට විකුණනු ලැබුවා. නමුත් මුහුදේ සිදු වූ අනතුරකින් ඔහු නැවත රූකඩයක් බවට පත් වුණා. තම පියා වූ ජෙපෙටෝ තමා සොයමින් මුහුදට ගොස් විශාල තල්මසේකු විසින් ගිල දමා ඇති බව පිනෝකියෝ දැනගත්තා. පිනෝකියෝ තල්මසාගේ බඩ තුලටි ගොස් ජෙපෙටෝව සොයාගත්තා. ඔවුන් දෙදෙනාම එක්ව අමාරුවෙන් තල්මසාගේ බඩෙන් පැනගත්තා. ගෙදර පැමිණි පසු පිනෝකියෝ තමා කළ වැරදි ගැන පසුතැවිලි වී තවදුරටත් දඟකරකම් නොකර තම අසනීප වූ පියා ගැන හොඳින් බලාගත්තා. ඔහු වෙහෙස් මහන්සි වී වැඩ කර මුදල් ද ඉපයාදු. අවසානයේදී පිනෝකියෝගේ අවංකකම සහ යහපත් ක්‍රියා නිසා නිල් හිසකෙස් ඇති සුරංගනාවිය සතුටු වුණා. ඇය ඇගේ පොරොන්දුව ඉටු කර පිනෝකියෝව සැබෑ පිරිමි ළමයෙකු බවට පත් කළා. ජෙපෙටෝ සහ පිනෝකියෝ සතුටින් ජීවත් වුණා. මෙම කතාවෙන් අපට උගන්වන්නේ කීකරු මත අවංකකම සහ වෙහෙස් මහන්සි වී වැඩ කිරීම හොඳම ගුණංගයා බවයි.